රයිට් බ්ලූ පව කිව්ව ගමන් අපේ රිනියබල් එනර්ජි ඉන්ඩස්ට්‍රි එකේ අපිට මතක් වෙන ලොකුම බ්‍රෑන්ඩ් එක තමයි මේ වික්ටර්න් එනර්ජි කියන්නේ. ඒක නෙදර්ලන්තෙන් තමයි මේ ඩිසයින් එක සහ මේ ප්‍රොඩක්ට් එක ලොන්ච් කරලා තියෙන්නේ. එතකොට අද මේ අපි ඇවිල්ලා ඉන්නේ යුනිවර්සිටි ඔෆ් පේරාදෙණිය ෆැකල්ටි ඔෆ් ඉන්ජිනියරින් එකේ අපි කරපු ප්‍රොජෙක්ට් එකක් අපි ඔයගලන්ට පෙන්නන්න. ඒතර මේකෙදි අවශ්‍යතාවය තිබ්බේ අපි දැක්කා මේකේ කම්පියුටර් ලැබ්ස් වල අනිත් සහ අනිකුත් ඔපරේෂන් ක්‍රිටිකල් පවර් ඇප්ලිකේෂන්ස් වලදී දැන්ට UPS සොලියුෂන්ස් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒතර UPS සොලියුෂන් එකක් අපි යූස් කරන්නේ සාමාන්‍යයෙන් විනාඩි 10ක් 15කට වගේ බෑකප් එකක් තියාගන්න ඩීසල් ජෙනරේටර් එකක් ඔන් කරලා ඩීසල් ජෙනරේටර් එකකින් පවර් ගන්නකම් පවර් කට් එකක් අවස්ථාවේ. ඒතර අපි මේක යුනිවර්සිටි එකක් ෆැකල්ටි ඔෆ් ඉන්ජිනියරින් එකක් විදිහට අපි මේකට ස්මාර්ට් සස්ටේනබල් සොලියුෂන් එකක් අපි ඉදිරිපත් කරලා අද ඉන්ස්ටලේෂන් එක මේක කරලා තියෙනවා. ඒතර ඒකට අපි යොදාගත්ත දේවල් ටික අපි කෙටියෙන් පැහැදිලි කරන්න ගත්තොත් එහෙම ඒතර මෙතන තියෙනවා මේගොල්ලන්ගේ 2014 දී සවි කරන ලද සෝලාර් සිස්ටම් එකක්. ඒතර මේක ඔපරේෂනල් තත්ත්වයේ නෙමෙයි තිබ්බේ කිලෝවොට් 60ක සෝලාර් සිස්ටම් එකක් තියෙනවා කිලෝවොට් 20 ඉන්වර්ටර් තුනක් එක්ක. ඒතර මේක අපි පාවිච්චි කරා මේක රෙනොවේට් කරලා රිපෙයාර් කරලා අපි නැවත අපි මේක වැඩ කරන තත්ත්වයට අපි මේක ඩෙවලොප් කරා. ඒතර ඒකත් එක්ක අපි ඉන්ටිග්‍රේට් කරා ග්‍රිඩ් ෆෝමින් ඉන්වර්ටර් එකක් වෙන වික්ටර්න් එනර්ජි ඉන්වර්ටරේ මේක මල්ටිප්ලස් ටු 10 කිලෝවොට් කියන ඉන්වර්ටර් 6ක් අපි සිස්ටම් එකට යූස් කරලා දිනවා කිලෝවොට් 60ක් යනකම්. ඒතර ඒකෙන් කරන්නේ මේ සෝලාර් එකේ තියෙන කිලෝවොට් 60 අපි බෑකප් කරලා තියෙනවා පවර් එකට. ඒතර මේකෙදි වෙන්නේ සෝලාර් සිස්ටම් එක ඔන් ග්‍රිඩ් සිස්ටම් එකක් තිබ්බේ ඒක ලයිට් ගියලාදී ඒක ඔෆ් වෙනවා. ඒතර මේකෙන් කරන්න පුළුවන් මේක AC කපල් මොඩල් එකේ හයිබ්‍රිඩ් සිස්ටම් එකක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒතර පවර් එක ඉන්ටරප්ට් වෙච්ච වෙලාවට මේක අපි පවර් එක හදලා දෙනවා මේකේ සිස්ටම් එක වැඩ කරනවා. ඒතර ඒක වගේ අවස්ථාවක ඒතර පවර් කට් එක අපිට උදේ 8 ඉඳලා 5 වෙනකන් තියෙන පවර් කට් එකක් වුණත් අපිට වෙනවා ඔන් ග්‍රිඩ් සිස්ටම් එකෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ නැහැ. ඒතර මේකෙදි පුළුවන් ඒ වගේ අවස්ථාවක සෝලාර් සිස්ටම් එක දිගටම අපිට ඔපරේට් කරන්න. ඒතර මේ වගේ සිස්ටම් එකකින් අපිට ලොකු බැටරි බෑකප් එකකට යන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. හැබැයි මේකේ අපිට අවශ්‍යලා තියෙන ලෝඩ්ස් ටික තියෙනවා මේකේ දැන්ට තියෙන කම්පියුටර් ලැබ්ස් ටික සර්වර් සහ අලුතෙන් ඇඩ් වෙන තියෙනවා මේකට AI සර්වර් රූම්ස්. ඒතර ඒවට ලොකු ලෝඩ් එකක් අවශ්‍ය වෙන නිසා අපි බැටරි කැපැසිටි එකක් මේකට ඇඩ් කරලා තියෙනවා 100 කිලෝවොට් hours 10 කිලෝවොට් බැටරි 10ක්. ඒතර මේකේ අපේ බැටරි පාර්ට්නර් වෙන BSL BAT සහ ග්‍රිඩ් ෆෝමින් AC කපල් විදිහට මේකේ වික්ටර්න් ඉන්වර්ටර් අපි යූස් කරලා තියෙනවා නෙදර්ලන්තෙන් ගෙනල්ලා. ඒතර මේ සිස්ටම් එකෙන් පුළුවන් මේ කම්පියුටර් ලැබ් සහ අලුතෙන් එන AI සර්වර්ස් වලට long backup duration එකක් දෙන්න පවර් කට් එකක් වුණත් කෙටින්ම නැත්තම් පවර් එක තිබ්බා වුණත් අපිට සෝලාර් එකෙන්ම උදේ දවල් රෑ ඕන වෙලාවක මේ සිස්ටම් එක මේක හරහා සස්ටේනබල් රිලයබල් පවර් සප්ලයි එකක් දෙන්න පුළුවන්. ඒතර මේකට අපි මේ යූස් කරලා තියෙන components power panel එකේ වුණත් අපි ABB branded switch gears පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේකෙදි තව අපි ඇඩ් කරලා තියෙනවා protection පැත්තට මේකේ smoke detectors මේකෙදි අපි යූස් කරන්නේ Shelly කියලා UK brand එකක්. ඒතර automation අපි මේකට AC unit එකක් හයි කරලා තියෙනවා. ඒකත් අපිට remotely control කරන්න පුළුවන්. ඒකටත් අපි Shelly brand එකෙන් install කරපු smart socket එකක් use කරලා තියෙනවා. ඊට අමතරව මේකේ අපි battery storage ගන්න නිසා power protection පැත්තට අපි integrate කරලා තියෙනවා fire safety equipment එකක්. ඒතර මේකේ fire එකක් detect කරාම මෙයා blow වෙලා අපිට මේකට fire එක continue වෙන්න තියෙන oxygen supply එක මෙයා නවත්තලා දීලා fire එක නවත්තලා දෙනවා. ඒතර ඒ වගේ protection ඇඩ් කරලා මේක ස්මාර්ට් විදියට යූස් කරලා ඒතර මෙතනින් අපිට සිස්ටම් එක බලා ගන්න පුළුවන් මේක රිමෝට්ලි බලා ගන්නත් පුළුවන් ලෝකල් සෙටප් එකකුත් තියෙනවා කොච්චර ලෝඩ් එකක් දැන්ට පාවිච්චි වෙනවද සෝලාර් එකෙන් කොච්චර එනවද අපි ග්‍රිඩ් එකට කොච්චර දෙනවද කියන එක. ඒතර මේ වගේ අවස්ථාවක දැන් මෙතන දාන්න ගත්තොත් අපි දන්නවා මේ ටිකේ සෝලාර් ප්‍රමාණය පොඩ්ඩක් අඩුයි කිලෝවොට් 60න් දැන්ට ජෙනරේට් වෙනවා කිලෝවොට් 14ක් වගේ. ඒතර ඒකෙන් ලෝඩ් එකට කිලෝවොට් 1.6ක් යන ගමන් ග්‍රිඩ් එකට එක්ස්පෝර්ට් කරනවා කිලෝවොට් 12.7ක්. ඒතර මේකෙන් දැන්ට බැටරි ෆුල් charge අපිට තියෙන්නේ මේක ඩිස්ප්ලේ එකෙන් පේනවා. ඒතර මේකෙන් පේනවා දැන්ට මේක වැඩ නොකර තිබ්බු සෝලාර් සිස්ටම් එකක් අපි රෙනොවේට් කරලා අරන් ඒකෙන් කිලෝවොට් 50කුත් දෙනවා. ඒතර මේකේ පවර් ගිය වෙලාවේදී ලැබ්ස් වලට අලුතෙන් AI සර්වර්ස් වලට පවර් බෑකප් එක ඩීසල් ජෙනරේටර් වලින් ලන් කරලා යන්න ගිය ෆුවල් කොස්ට් එක ඒ ජෙනරේටර් මේන්ටනන්ස් කරන්න යන කොස්ට් එක ඒතර ඒ වල යන කාබන් එමිෂන් ඒතර ඒව ඔක්කොම සේව් කරලා දීලා මේ සිස්ටම් එකෙන් රිලයබල් සස්ටේනබල් එනර්ජි සප්ලයි එකක් පවර් සප්ලයි එකක් අපි යුනිවර්සිටි එකට arrange කරලා දීලා. ඒතර මේක අපිට අතර ෆන්ඩඩ් කරේ යුනිවර්සිටි එකේ ඉන්න 72-75 බැච් වලින් ෆන්ඩ් කරලා තමයි මේ ප්‍රොජෙක්ට් එක කරේ. මේකදී දායකත්වය ලබා දුන්නා ටෙක්නිකල් සහාය ඇතුළු මේක ඔපරේෂන් එක කරගෙන යන ෆැකල්ටි එකේ ඩීන් ප්‍රොෆෙසර් ලිලන්ත සමරනායක.
ඊළඟට මේක ටීම් එක අපේ ස්ලෑම් ටෙක්නිකල් ටීම් එක තමයි මේ සිස්ටම් එක ඩිසයින් කරලා ඉන්ස්ටෝල් කරේ. ඒකදී අපේ ඇසිස්ටන්ට් ඉන්ජිනියර් සෙනාල් මලීෂා ගොඩක් දායක වුණා. සිස්ටම් එක ඩිසයින් කරලා මේ ලෙවල් එකට ක්වොලිටියට මේක ඉන්ස්ටෝල් කරලා සේෆ්ටි ඒව ඇතුළේ මේක ඔපරේෂනල් කටයුතු ලස්සනට පවත්වාගෙන යනවා. ඒතර මේ වගේ ප්‍රොජෙක්ට් අපි ඉදිරියටත් අපි තව කරන්න බලාපොරොත්තු වෙනවා සහ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනකන් ඔබට සුබ අනාගතයක්.